ෆස්ට් පේපර් එකේ තමයි ලකුණු ගන්න ලේසිම පේපර් එක. තේරුම් ගන්න S එකක් ගන්නවා කියන එක කොච්චර ලේසිද? මම පොඩි අයිඩියා එකක් ඕගොල්ලන්ට දුන්නා. තියරි කොටස් ලොකුවට අච්චුපත් පාඩම් කරන්න තියෙන නෝට් ලියන්න ඒ විකාර නැහැ. පාස් පේපර්ස් වලින්ම තමයි ගේම ගහන්න ඕනේ. ඔයා මේ විදිහට තේරුම් ගන්න. ඔයා ඉන්නේ ලොකු අවදානම් මට්ටමක පේපර් එක ලකුණු දෙන්නේ කොහොමද? පේපර් එකට එන ප්‍රශ්න ටිකවත් දන්නේ නැහැ කියන්නේ. ඔය සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත කියන සබ්ජෙක්ට් එක මොකක්ද කරන්න කියලා හිතා ගන්න බැරි කෙනෙක්. විභාගයට තව සතියකටත් වඩා අඩු කාලයක් තියෙන්නේ. මේ කාලය තුල අපි කොහොමද වැඩ කරන්න ඕනේ? ඔයා විභාග සමහරට අතහැරලා වෙන්න පුළුවන් ගණිතේ මේ පාර අවුල්යයි. සමහරට F එක මට්ටමක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. S එකක් මේ වෙද්දි ෂුවර් කරන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. F එකේ ඉන්න කෙනෙක්ට අඩුම C එකකටවත් ඇද ගන්න. C එකේ ඉන්න කෙනෙක් A එකට. AB ඉන්න කට්ටිය ඉන්නවනම් මේ වීඩියෝ බලන්න එපා පටන් ගන්නදිම කියන්නේ ඒගොල්ලෝ කරගෙන යන වැඩ ටික කන්ටිනියු කරගෙන යන්න. ෂුවර් එකටම A ගොඩක් දුරට A එකක් B එකක් යන විභාගෙදී. එතකොට අපි දැන් මොකක්ද කරන්න ඕනේ? බෝඩ් එකේ පුංචි පාඩම් ටිකක් සහ ප්ලෑන් එකක් තියෙනවා. මම මේ ප්ලෑන් එක ඔයගොල්ලන්ට කියන්නම්. එතකොට මේ වීඩියෝ එක තප්පරයක්වත් ස්කිප් කරන්න එපා. ඔයාට මේ වීඩියෝ එක බැලුවොත් ඔයාගේ ජීවිතේ කියන හරියට ඔයාට උවමනාවක් තියෙනවා නම් ලොකු ටර්නින් පොයින්ට් එකක් වෙයි. ඒ කියන්නේ මේ වැඩේ කරන්න ඕන කියලා උවමනාවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක බලන්න ඔයාලට මම ප්ලෑන් එකක් කියන්නම්. තව දෙයක් කියන්න ඕනේ මුලින්ම පටන් ගත්තේ. ඔයාට ගණිතයේ බහුතරය පාඩම් ටික කවර් වෙන ලොකු පාඩම් ටික කවර් වෙන ෂෝට් නෝට් එකක් තියෙනවා ලස්සනට හදමු. මේ ෂෝට් නෝට් එක ගන්න බලන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ කමෙන්ට් සෙක්ෂන් එකේ මම ඔයගොල්ලන්ට ලින්ක් එකක් දාලා තියෙනවා. Google form එකේ ඩීටේල්ස් එක ගන්න පස්සේ ඔයගොල්ලන්ට මේ PDF එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක ගන්න පුළුවන්. ඒ විදිහට මේකත් අරගන්න පාඩම් කරන් යද්දි මේකෙන් හෙල්ප් එකක් ගන්න පුළුවන්. දැන් මොකක්ද කරන්න ඕනේ? මම ඉක්මනට පැහැදිලි කරන්නම් මේක. වැඩි කාලයක් නෑ නේ ඔයගොල්ලන්ට. මෙතන ප්‍රශ්න පත්‍ර දෙකකට ඔයගොල්ලෝ ලියන්නේ. එක ප්‍රශ්න පත්‍රය, එක ප්‍රශ්න පත්‍රය. එතකොට මේ ප්‍රශ්න පත්‍ර දෙකේ ආකෘතිය සහ ලකුණු දෙන රටාව මම ඔයාලට වෙන වෙනම පැහැදිලි කරන්න යන්නේ නැහැ. මම ඒවට වෙන වෙන වීඩියෝස් කරලා දෙනවා. සහ ඔයා මේ විදිහට දැනගෙන ඉන්න ඕනේ. ඒක දන්නේ නැහැ කියන්නේ මම හිතන්නේ මේකෙන් හැමෝම දන්නවා. ඒක නොදන්න කෙනෙක් ඉන්න බෑ. ලකුණු දෙන විදිය, පේපරේ හැදෙන විදිය. එහෙම දන්නේ නැති කෙනෙක් ඉන්නවනේ ඉක්මනට ගිහලා පේපරේ හැදෙන විදිය බලා ගන්න. එහෙම කෙනෙක් ඉන්නවා කියන්නේ ඔයා මේ විදිහ තේරුම් ගන්න. ඔයා ඉන්නේ ලොකු අවදානම් මට්ටමක පේපර් එක ලකුණු දෙන්නේ කොහොමද? පේපර් එකට එන ප්‍රශ්න ටිකවත් දන්නේ නැහැ කියන්නේ. එතකොට ඔයාට මේ කෙටි ප්‍රශ්න 20 ෆස්ට් පේපර් එකේ කෙටි ප්‍රශ්න 25ක් ගෙනවනේ. දැන් මම මෙතන ප්‍රශ්න 15යි දාලා දෙන්නේ. ඔයා බලන්නේ මොකක්ද මේ ප්‍රශ්න 15 කතා. ඔයා කෙටි ප්‍රශ්න 25ම කරන්න ඕනේ නැහැ. මම ඔයාට කියනවා කෙටි ප්‍රශ්න 15ක් කරන්න. කෙටි ප්‍රශ්න 15ක් හරියට කරගන්න. එතකොට කෙටි ප්‍රශ්න 15ක් හදාගන්නේ කොහොමද? මුලින්ම ඔයා කරන්න ඕනේ අවුරුදු 5ක් ආපස්සට පාස් පේපර්ස් කරන්න ඕනේ සහ මතක තියාගන්න ඔයාට තව විෂයන් 8ක් තියෙනවා. ඒ විෂයන් 8 බැලන්ස් වෙන්නත් ඕනේ විභාගයට කලින් දවස. තනිකර බුද්ධ ධර්මයට වෙන් වෙන්නත් ඕනේ. එතකොට මේ වගේ ඒ කියන්නේ ලොකු අවදානම් තත්වයක ඉද්දි හරියට ඉවසීමෙන් බුද්ධිමත්ව වැඩ කරන්න ඕනේ. මොකද ඔයාගේ තියෙන ටයිම් එක හරියට බෙදාගෙන ඔයා වැඩ කරන ටයිම් එකට අරේන්ජ් කරගෙන කියන්නේ ඔයා මේ විදිහ ගණිතය යොදාගෙන තියෙන ටයිම් එක මේවා ලස්සනට හදාගෙන වැඩ ටික කරමු. අනිවාර්යෙන් ලොකු වෙනසක් කරන්න පුළුවන්. වගකීමෙන් කියන්නේ වැඩ කරලා ලොකු වෙනසක් කරන්න පුළුවන්. අවුරුදු 5ක් පාස් පේපර්ස් කරගෙන යද්දි පුංචි A4 ගොඩක් මේ විදිහට අරගෙන A4 ගොඩකේ අවුරුදු 5ක් ආවස්තර කරන්න කියනවා. ලියන්න 2020 මොකක්ද ආවේ? එකේ ඉඳන් 28 ආපුනේ පාඩම් කුලක පාරමේ මේ එකක්. ඊට පස්සේ කුඩා පොදු ගුණාකාරය හොයන්න ආවා. ඊට පස්සේ පොඩි සමීකරණයක් විසඳන්න. ඒ වගේ පොඩි නෝට් එකක් දාන්න. ඒ වගේ අවුරුදු 5ක බලන්න ලියන්න. ලිව්වට පස්සේ ඔයාලට දෙනවා මේ අවුරුදු 5 සමහර ප්‍රශ්න රිපීට් වෙනවා. අපි හිතමු කුලකයක් දීලා ඒකේ ප්‍රදේශයක් අඳුර කරන්න. කුඩා පොදු ගුණාකාරය හොයන්න. මේ වගේ රිපීට් වෙන ප්‍රශ්න තියෙනවා. ඒවා ඊට පස්සේ වෙනම එතනින්ම පැත්තකින් ලියගන්න. ඒවා ටිකක් වැඩි වැඩි ප්‍රැක්ටිස් එකක් දෙන්න ඕනේ. මොකද විභාගෙට ගොඩක් දුරට එන්න පුළුවන්. අවුරුදු 5ක් කොහොමත් කරලා ගියාම කෙටි ප්‍රශ්න ටික අනිවාර්යෙන් ගොඩ දාගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මෙතන මම ඕගොල්ලොන්ට මේකේ ප්‍රශ්න දෙකයි මෙතන ලියලා දෙන්නේ. ඔයගොල්ලෝ ස්ට්‍රක්චර් එක දන්නවනේ. දැන් ස්ට්‍රක්චර් එක කියන්න අවශ්‍යතාවය නැහැ. මම ඕගොල්ලොන්ට කියන අනිවාර්යෙන් භාග ගන්න වර්ගඵලයේ පරිමිතිය ආශ්‍රය දෙන පාඩම් ටික. ඒ කියන්නේ ෆේල් වෙන්න මට්ටමේ ඉන්න කෙනෙක් මෙන්න මේ ප්‍රශ්න ටික කරන්න. එතකොට මම ඔයාට මෙතන පුංචි දෙයක් ලියලා දෙනවා. මේක පෙන්නන්න. ඒ තමයි ෆස්ට් පේපර් එකේ ලකුණු 100යි සෙකන්ඩ් පේපර් එකේ ලකුණු 100යි සම්පූර්ණයෙන් 200ක් හම්බ වෙනවා. ඒ 200 දෙකට බෙදලා තමයි ලකුණු 100ක් හම්බෙන්නේ. ඒ කියන්නේ ඔයා සාමාන්‍ය පෙළ විභාගයට ලකුණු 50ක් ගත්තොත් ඔයාට 25යි හම්බෙන්නේ. ඔයා සාමාන්‍ය පෙළ විභාගයේ S එක 35න් දෙද්දි ඔයා ලකුණු 70ක් ගන්න ඕනේ. කියන්නේ ලකුණු 70ක් ගත්තොත් තමයි දෙකට බෙදලා 35ක් එන්නේ. මම කියන දේ තේරෙනවනේ. එතකොට ඔයාට S එකක් මේ විදිහට try කරන කෙනෙක් නම් ඔයා ලකුණු අඩුම 70ක් ගන්න ඕනේ. එතකොට ඔයාලට තේරෙනවද ලකුණු 70ක් අපි බලමු ගන්න පුළුවන්ද කියලා මම මේ කියපු පාඩම් වලින්. මෙතන ඔයගොල්ලොන්ට තියෙනවා ප්‍රශ්න 15ක්. එතකොට දෙවරක් එක ප්‍රශ්නක ලකුණු දෙක ගන්න ලකුණු 30යි. අපි පොඩි මෙතන ඉසුරු කිරීම මම මෙතන ලියපු 30ක් හම් වෙනවා ඕන මේක. මෙතන ප්‍රශ්න දෙකට දෙකයි. එතකොට මෙතන කියහම නේද එකකට 10 ගන්න 20ක්. මම මෙතන ඔයගොල්ලෝ නිකන් ප්‍රශ්න 3ක් අතහැරලා ගෙන. ඔයාලට මේ ප්‍රශ්න දෙක කම්ප්ලීට්ම කරන්න ඕනේ නැහැ. අපිට මේ ප්‍රශ්න ටික කැලි කරලා තව ලකුණු 20ක් එකතු කර ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපිට මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් තියෙනවා.
7ක් තියෙනවා. එතකොට ඔයාට තේරෙනවද දැන්ට මෙතනින් ලකුණු 50ක් එකතු වෙලා ඉවරයි තව ලකුණු 20යි ඕනි කියලා. එතකොට ඔයාට තේරෙන්නේ නැද්ද මෙන්න මේ ප්‍රශ්න ටික ලකුණු 20ක් ගන්න බැරිද? ඔයා ප්‍රශ්න දෙකක් හරියට කරත් ඔයාට ලකුණු 20 මෙතනින් ගත හැකියි. ඔව් තේරෙනවද මෙතන 10 20 30 40 50ට 70 ලකුණු 70ක් මෙතනින් මම ලියලා තියෙන පාඩම් එකේ ලකුණු 70ක් දෙනවා. හැබැයි ඔයාලට තව ලකුණු 20යි ඕනේ. මෙතනම ලකුණු 50ක් එකතු වෙනවා තව ලකුණු 20යි ඕනේ. කියන්නේ හරියට ප්‍රශ්න දෙකක් කරගත්තා. අපි හිතමු 20ක් ඔන්න ගත්තා. මම මේ ප්‍රශ්නාර්ථම කරා කියලා නෙමෙයි. ඒතකොට මෙතන 70 තියෙනවා. ඒතකොට දැනටමත් ඔය S සාමාර්ථයක් අරගෙන තේරුම් ගන්න S එකක් ගන්නවා කියන එක කොච්චර ලේසියිද? මම පොඩි අයිඩියා එකක් ඕගොල්ලෝට දුන්නේ. S සාමාර්ථයක් ගන්නවා කියන එක කොච්චර ඒක ලේසි උනේ ඇයි? ඔයා ෆස්ට් පේපර් එකේ ලකුණු 50ක් ටාගට් කරපු නිසා. අනිවාර්යෙන් ෆස්ට් පේපර් එකේ ලකුණු ෆස්ට් පේපර් එකේ තමයි ලකුණු ගන්න ලේසිම පේපර් එක. ඒ කියන්නේ ගණන් වල. ඒ නිසා ෆස්ට් පේපර් එකේ ලකුණු 50කට වඩා ස්කෝර් කරන්න. මේ වෙද්දි ලකුණු අඩු මට්ටමක ඉන්න කෙනා කෙටි ප්‍රශ්න පුළුවන් තරම් ස්ථාවර කරගන්න. එතකොට ලොකු දෙයක් කරන්න පුළුවන්. දැන් මේ විදිහට මම දීලා තියෙනවනේ ප්‍රශ්න ටිකක්. දැන් මේ දීලා තියෙන සාමාන්‍යයෙන් ගොඩ දාගන්න ටිකක් ඉක්මනින් පුළුවන් යනවා. මේ පාඩම් ටිකක් දීලා දෙන්න. එතකොට අපි තුන් නිර්මාණ කියවේ YouTube එකේ හරි තියෙන කොටස් ටික බලනවා. ඊට පස්සේ ත්‍රිකෝණමිතිය කුලක ඔය විදියක් බලලා කරන්න තියෙන්නේ අපි හිතමු ඔයා අද ගන්න ඕන භාග ගන්න. භාග ගන්න ගත්තා. මේකට දැන් ලොකු කාලයක් නැහැ තියෙන කාලේ arrange කරගන්න භාග ගන්න අරගෙන මොන හරි තියරි තියෙනවා නම් උඩින් පල්ලෙන් බලා ගන්න. නැත්තම් තියරි නැත්තම් YouTube එකේ මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඒක කියන්නේ ලොකුවට සාමාන්‍ය භාග ගන්න දැක්කම මොකක්ම හරි කරන්න පුළුවන් නම් අවුරුදු භාග පාස් පේපර්ස් කරලා පාස් පේපර්ස් වලින් තියරි අල්ලන්න. කියන්නේ පළවෙනි පාස් පේපර් කරන මුකුත් බෑ. 10 ලකුණු දෙකයි එන්නේ. ඔන්න දෙවෙනි පාස් පේපර් ඒකේ උත්තර බලලා දෙවෙනි පාස් පේපර් කරන්න යනවා. ඒ විදිහට දෙවෙනි පාස් පේපර් කරාම ඔන්න ලකුණු 3ක් විතර එනවා. ඔන්න තුන්වෙනි පාස් පේපර් කරලා ටිකක් ලකුණු ටිකක් එනවා. ලකුණු 5ක් විතර. ඔය විදිහට ලකුණු වැඩි වෙනවා. ඒ විදිහට අවුරුදු 5ක් ආපස්සට කරන්න සහ ඒක කරගෙන යද්දි දැන් ඔයා එවලේ කරද්දි ඔයාට එවලේ මතකයි කියලා ඔයා කියනවනේ. එවලේ කරද්දි ප්‍රශ්නයක් එවලේ කරන්න පුළුවන්. හැබැයි ටික දවසක් ගියාම තියරිය මතකයි. ෂෝට් නෝ ඒ කියන්නේ ඔයා ගාව තියෙනෝනේ A4 කොළ දෙකක්. මේ පළවෙනි A4 කොලේ ෆස්ට් පේපර් එකට අදාළ ස්පෙෂල් ඔයාලට අමතක වෙන තියරි පොයින්ට්ස්. කෙටි ප්‍රශ්න 25 නම් ඔය පොඩියට තියරි ටිකක් තියෙනවා දාගන්න. ඊට පස්සේ ඒක මේ ප්‍රශ්න ටිකේ දැන් භාග කියලා දාගත්තා. භාගවල ඔයාලට දැන් මේ විදිහට අමතක වෙනවා නේද? භාගවල නම් ඒක තියරි නෑ ලොකුවට. ඊට අපි දැන් වර්ගඵලය නම් ත්‍රිකෝණයක වර්ගඵලය. ඊට පස්සේ වෘත්තයක වටේ දිග හොයන්නේ කොහොමද? ඊට පස්සේ වෘත්තයක වර්ගඵලය හොයන්නේ phi r වර්ගය. ඒ වගේ සූත්‍ර ටික ඔයාලා ලියලා තියාගන්න ඕනේ. ඒ විදිහට ලියලා තියාගත්තාම ඔයාට විභාගයට කලින් දවසේ දැන් ඔයා විභාගෙ ලියන අතරතුර විභාගයට අපි ටයිම් එක නැහැ කියලා කිව්වට අපි හිතමු දැන් ඔයා විභාගයට කලින් දවසක් ඔයාට තියෙනවා. ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ මුලින්ම විභාගෙ ලියලා අපි හිතමු අද විභාගෙ ලියනවා. ලියලාට පස්සේ ඒ දවස් දෙන ඊට පහුවදා ඔයාලට දෙයක් කරගන්න පුළුවන්. එතකොට විභාගයේ ලියන අතරතුර ඔයගොල්ලන්ට ෆස්ට් පේපර් එකේ පොඩි වෙලාවක් තියෙන. ඒක අතරේ බලන්න. ඒක ෂෝට් නෝට් එකක් තියෙන ගොඩක් වැදගත්. ඔයාට කරන ප්‍රශ්න ටික සහ ඔයාට ඒ කියන්නේ ඉක්මනින් අමතක වෙන්නේ පොඩි ෂෝට් නෝට් එකක් තියෙනවනේ A4 වල. මේ පතරංග A4 වල හතරක් පහක් එකට අමුල්ලා එහෙමනේ. තනි A4 වලේ පොඩි මකුණේ ලියන ෂෝට් නෝට් එකක් හදාගන්න. ඒ විදිහට මේ ෂෝට් නෝට් එක ඔයගොල්ලෝ ඩේලි යූස් කරන්න. ෆෝන් එක යූස් කරද්දී පාවිච්චි කරන්න. ෂෝට් නෝට් එකක් තියෙන්න ඕනේ. විභාගයේ දවසට අරන් යන්න. ඒ වගේ ටිකක් අර වැඩ කරද්දී වගේ අතේ තියෙන්න ඕනේ වෙන එකක්. එතකොට මේ ටික ප්‍රධාන වශයෙන් කරන්න ඕනේ. බුලි ඊට පස්සේ දැන් මම ඔයාලට කිව්වේ S එකක් දාගන්න විදිහ. ඔයාලට තේරෙනවද? හරියට මේ ප්‍රශ්න කරොත් කම්ප්ලීට්ලි මේක හරියට අහගන්න. මෙතන ලකුණු 30ක් හම්බ වෙනවා. ඊට පස්සේ මෙතනින් 20යි. මෙතනින් 1 2 3 4 5 7ක් තියෙනවා. ලකුණු 70යි. 70 දී මෙතන ලකුණු 120ක්. තේරෙනවද? ලකුණු 120ක් මෙතනින් තියෙනවා. ඔයා මේ වෙද්දිම 100ක් අරගෙන ඉවරයි. තේරුම් ගන්න මේක කරොත් හරියටම කරන්න පුළුවන්. ඔයා මේ වීඩියෝ එක බලන්න හැමෝම මෙතන ෆේල් මට්ටමේ නෑනේ. අවංකම කතාව. මෙතන හැමෝම ෆේල් මට්ටමේ නෑ. ඔයාට මේ විද්‍ය සමහරවිට ඔයා මේ විදි ඕනම කෙනෙක් සමගාමී සමීකරණ ගන්න කම්ප්ලීට්ලි හදනවා. ලකුණු 10න් සමහරවිට එයා ලකුණු 8ක්වත් ගන්නවා ඇති. ඒ වගේ ගත්තාම සමහර කෙනෙක් මේ කුලක ගන්න හදනවා නිර්මාණ ගන්න අඳින්න තියෙන්නේ. මේවා හිතන්න දේවල් නැහැ. නිර්මාණ ගන්න ඒ සංකල්ප ටික ඔලුවට දාගත්තා මේක කොට දාගත්තා. ඒ වගේ ඔයා දැන් මේ කියලා පාඩම් අතරේ සමහර ඒවා දන්නවනම් ඔයා තව පාඩම් දන්නවනම් තව ලොකු වෙනසක් කර දෙයි. මම මේ කිව්වේ මෙලොවම දෙයක් දන්නේ නැති කෙනෙක්ට තමයි මේ පාඩම් ටික බලාගෙන යන්න කිව්වේ. ඒතර ඔයා මේ පාඩම් වල යම් කිසි පාඩම් ටිකක් කරනවා තව දෙයක් කර දෙයි. මේ ටික ප්‍රධාන වශයෙන් කරන්න සහ මේ ෂෝට් නෝට් PDF එක ගන්න පුළුවන් නම් වැඩ කරන් යද්දි ඔයා තව කෙනෙක්ට කියලා දෙනවා වගේ try එකකුත් දෙන්න. ඒ කියන්නේ අපි හිතමු ගානක් හදාගෙන යද්දි මේ ගාන තව ඒ කියන්නේ යම් කිසි සංකල්ප අපි හිතමු දැන් පළවෙනි ගාන හදාගෙන යනවා. තව කෙනෙක්ට නම් පැහැදිලි කරනවා වගේ. මේක ටිකක් හොඳ ක්‍රමයක්. ඒ කියන්නේ මේ ගාන හැදෙන්නේ මේවා කියලා ඔයා තව කෙනෙක්ට එක්ස්ප්ලেইন කරනවා වගේ හදද්දී මම ඔයාලට කෝඩ් එකේ විස්තර කරනවා. ඒතකොට ඔයාලට තවත් මතක ඉන්න වැඩි විදිහට try කරන්න. තාම අතාරින්න එපා. කාලය අඩු වුණාට ලොකු දෙයක් කරගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මේ ටික කරන අවුරුදු 5ක
ප්‍රශ්න ටික කරන්න මේකේ ප්‍රශ්නෙන් ප්‍රශ්නේ ඔයාලට දැන් පුළුවන් ප්‍රශ්න තියෙනවා බැරි ප්‍රශ්න අඳුරගෙන පුළුවන් ප්‍රශ්න ටික නැවත නැවත කරලා බැරි ප්‍රශ්න තියෙනවා ඒවත් හදාගන්න ඒ ටික කරගෙන සහ ඔයා දැන් පුළුවන් ප්‍රශ්න කියලා ඉවල ඒව අතාරින්න ඒවා විභාගෙදී අමාරුනොත් කෙලවෙලා වෙනවා සමහර කට්ටිය යනවා මට මේ ගාන කොහෙන් ආවත් ඒ කියන්නේ ඒ ගාන හදන්න පුළුවන් හැබැයි විභාගේ ගාන හදාගන්න බැරි වෙනවා හැබැයි හදන්න බෑ කියලා හිතාගෙන යන ගාන විභාගෙදී හදනවා ඒ නිසා කොයි වෙලාවකවත් තමන් අධිතක්සේරුවෙන් යන්නත් එපා තමන් වෙන අවතක්සේරුවෙන් යන්නත් එපා විභාගෙට තමන් මැදියම් පිළිවෙතක ඉන්න ඕනේ තමන්ට මොන ගාන දුන්නත් තමන් try කරනවා මේකේ මට පුළුවන් උපරිමය කරනවා කියලා ඊට පස්සේ හැම ප්‍රශ්නයකම අවුරුදු 5ක පාස් පේපර්ස් කරන්න තියරි කොටස් ලොකුවට අච්චුපොත් පාඩම් කරන්න තී නෝට් ලියන්න ඒ විකාර නැහැ පාස් පේපර්ස් වලින්ම තමයි ගේම ගහන්න ඕනේ එතකොට ලොකු වෙනසක් කරත හැකියි එහෙනම් අලුත් වීඩියෝකින් හම්බෙමු කීප විදිහට වැටි කරන් යන්න එහෙනම් ජය වේවා